අයිබෝවන් හැමෝන්ටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි ට්‍රේඩිං විසාඩ් අපේ ඇල්බම් එක අපි ඉදිරියට අරගෙන ආවා පහුගිය කාලෙ පුරාම මුලින්ම අපි විශාල භාෂා ප්‍රමාණයක් එකතු කරගෙන ඒ පහසුකම දුන්නා ලෝකෙ සියලුම දෙනාට ඒ වගේම විශේෂයෙන් දකුණු ආසියානු කලාපේ අපගේම සහෝදර ජනතාවට වගේම ශ්‍රී ලාංකික ඔබට මේ ඇල්බම් එක හරහා ඒ බහුලව භාවිතා වන භාෂාවලින් මේ සඳහන් කරපු සෝන්ස් ඇතුලේ බහුලව භාවිතා වන භාෂාවලින් මේ ඇල්බම් එක පරිශීලනය කරලා ග්ලෝබල් ස්ටොක් මාකට් ෆීල්ඩ් එක ගැන මූලික දැනුම ලබා ගන්න අවස්ථාව ඇල්බම් එකෙන් ඇති කරලා තියෙනවා. ඒ කන්ටෙන්ට් ටික දැන් සම්පූර්ණයි. එතකොට ඊට පසුව අපි ඇඩ්වාන්ස් කන්ටෙන්ට් ටිකක් පටන් ගත්තා. ඒක සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන් තමයි අපි ඉදිරිපත් කරේ. එතකොට ඒකත් සෑහෙන දුරට සාර්ථක කරලා අවසන් කරා. දැන් ඊළඟ කොටස විදියට විශේෂයෙන් මේ 8 වෙනි පරිච්ඡේදය සහ ඒ උපකොටස් විදියට මම ඉදිරිපත් කරන්න යනවා. මීට කලකට ඉහත නැවත මම සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන්න පළ කරපු තවත් ඊබුක් එකක්. ඒක කලින් පළ කරපු ඒ ඊබුක් එකට වඩා කන්ටෙන්ට් ප්‍රමාණය වැඩි. එතකොට එතන අර මේ කලින් වීඩියෝ වල මම සඳහන් කරා මේ ක්ෂේත්‍රය ගැන පසුබිම් දැනුම බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක දෙන්න තවත් කන්ටෙන්ට් එකක් මාලාවක් මම අප්ලෝඩ් කරනවා කියලා. ඔන්න ඒක තමයි මේ අලුත් ඊබුක් එකෙන් ආරම්භ කරන්නේ. ඒක ඉදිරිපත් කරන්නේ අපි ඉකොනොමිකල් සයන්ස් ආර්ථික විද්‍යාව පිළිබඳව ජෙනරල් පබ්ලික් සාමාන්‍ය මහ ජනතාවට කරන දැනුවත් කිරීමක්. ඉතින් අධ්‍යාපනික වැදගත්කමකින් තමයි මේක අපි ඉදිරිපත් කරන්නේ. මේ සියලුම දේවල් අපි ඔබට අධ්‍යාපනික පදනමකින් දැනුම සහ යම්කිසි අත්දැකීමක් ලබා ගැනීම සඳහා මූලික පදනම සකස් කිරීමක් තමයි කරන්නේ. ඉතින් මේ පේජ් එක හරහා ඒ කියන්නේ මේකේ ප්‍රධාන වශයෙන් මේ කන්ටෙන්ට් පළ වෙන්නේ අපේ ලයිව් පේජ් එකේ. ඊට සමාන්තරව අපගේ ලයිව් YouTube channel එකෙත් ඒ වගේම Blooming the World TikTok එකෙත් මේ කන්ටෙන්ට් පළ වෙනවා. එතකොට ඒ හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ channel එකට ආවොත් WhatsApp channel එකට ආවොත් එතනින් එහාට අපේ group වලට සම්බන්ධ වෙලා අපි මේ ශාස්ත්‍රයේ කරන අපේ වැඩ කටයුතු ඔබට බලන්න පුළුවන්. ඒ වගේම ඒවත් එක්ක ඔබට ඒවා අපි ඔබත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔබේ රිසර්ච් එක ඔබට කරලා ඊට පස්සේ ඔබේ දැනුම මත පදනම් වෙලා කැමති නම් අපි එක්ක වැඩ කරන්න ඉන්නත් පුළුවන්. නැත්නම් ඔබට තනියම අපි ඔබට මේ පසුබිම සකස් කරලා ලබා දීපු දැනුම පදනම් කරගෙන ඔබට ඉදිරියට යන්නත් පුළුවන්. ඉතින් ඒක ඔබගේ තේරීම ඔබගේට ඒක ඉඩ ලැබෙන විදියට අපි ඒක ඔබට ඒක සකස් කරගන්න පුළුවන්. ඉතින් මේ ඊකොන්ස් කියන කෙටි නම තමයි මේ කන්ටෙන්ට් මාලාවට පාවිච්චි කරන්නේ. ඒතකොට මේ ඊබුක් එක අපි මේ ඇල්බම් එකේ සිංහලෙන් පළ කරනවා. ඔබට වෙනත් භාෂාවලට දැන් ඉතාම පහසුවෙන් AI ට්‍රාන්ස්ලේෂන් තියෙනවා. ඒ වගේම Facebook එකේ මෙටා ට්‍රාන්ස්ලේටර් එක හරහා වගේම අනිකුත් සමාජ මාධ්‍යවලත් හැමතැනම විශේෂයෙන් AI ට්‍රාන්ස්ලේටර් තියෙන නිසා අපි විශ්වාස කරනවා මේ දිගු කන්ටෙන්ට් මාලාව ඒ අයට තම තමන්ගේම භාෂාවෙන් කියවන්න පුළුවන් නිසා අපි නැවත ඒක මේ අවසාන ඇල්බම් එකේ අවසාන පෝස්ට් මාලාව අපි නැවත පරිවර්තනය කරන්න උත්සාහ කළේ නැහැ. ඉතින් ඔබට ඔන්න මේ දැනුම ලබා ගන්න පුළුවන්. මෙතෙන් ඉදිරියට මේ කොටස් වශයෙන් මේ ඊකොන්ස් කියන ඊබුක් එක ඔබට බලන්න පුළුවන්. බලලා ඔබේ නොලෙජ් එක වැඩි දියුණු කරගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. අපි නැවත අපගේ මේ ශාස්ත්‍රීය මේ වැඩ කටයුතු වල ඉදිරි ඇල්බමුත් මතක් කරනවා. ඒවයි අපි ඔබට සම්පූර්ණ මූලික දැනුමක් ලබා දෙන්න කටයුතු කරනවා. එහෙනම් හැම දිනාටම බොහොම ස්තුතියි.